හයි කන්න තියා හිතන්නවත් බැරි වීදි කෑම ටිකක් බලන්න යමු දෙන්න. බලුට් කියන මේ බිත්තර තියෙන්නේ පිලිපීනේ ඇඩහ භාගයක් හැදුණු තාරා කලලයක් එක්ක තම්බන බිත්තර තමා මේ. මේ බිත්තර පිලිපීනේ ඉතා ජනප්‍රිය වීදි කෑමක් එස්. මේකේ ඇතුලේ කුඩා තාරා පැටවුන්ගේ හොට සහ ඇටකටු පවා පේනවා. මේ බැදපු මකුළුවන් ඉන්නේ කාම්බෝජයේ ස්කූවෝන් නගරයේ දෙස්ට. මේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක් දෙස්. ලොකු ටැරන්ටුල මකුළුවන් සුදුලුණු සහ ලුණු දලා බැදලා කාමයට ගන්නවා. කලා බලමුද? දකුණු කොරියාවේ සන්ජියන පණ ඇති කුඩා බූවල්ලන් කෑලි වලට කපා තල තෙල් දලා ඉක්මනින් හදන කෑමක්. කෑමට ගද්දි පවා මේ බූවල්ලන්ගේ අඩු චලනය වෙනවා. මේ සෙන්චරි එග් කියන බිත්තර තියෙන්නේ චීනයේ දෙපේ. මැටි අලු සහ ලුණු දාලා මාස ගණන් කල් තබා ගන්නවා. කහ මදය තද කොළ පාටටද තේ සුදු මදය තද දුඹුරු පාටටද හැරිලා තියෙනවා. අයිස්ලන්තයේ මේ තියෙන්නේ හකාල් කියන මාස ගාණක් පැසවන ලද මෝරු මස් වර්ගයක්. පීක ගද ඇමෝනියා ගදක් පිට වෙන නිසා ගොඩක් අය මේක පිළිකුල් කරනවා. එහෙනම් ආය දවසක සෙට් වෙමු. මිස්ටර් පින්ට සබ්ස්ක්‍රයිබ් කරන්න, Facebook page එකත් ෆලෝ කරන්න. ජය වේවා.